බොරු කියවුවොත් ඉතින් බුදුරජාණන් වහන්සේ බොරු කියනවා. ඇත්ත. ඒ නිසා සාදුකාරයක් දෙන්න උපාසක මාතුරුගේ හයිය. අද ඇහෙන්නේ නැත්තම්. ඒකේ වරදක් නෑ. ඒකේ ඇත්තනේ. නේද? වරදක් නෙවෙයි කියන්නේ ඇත්ත කියන්නේ. ඊපස්සේ කාය බල, ඥාන බල, සූර වීර පරාක්‍රම ඇති ස්වාමිවරු 8 දෙනා බැගින් දෙනවලු මේ හැමෝටම. කැමතිද? ඒකට 8 දෙනා බැගින් ලැබුණොත් දෙනවා කියලා කියන්නේ දෙන්නේ. හරි ලැබුණා කියනකො. ඊට පස්සේ ලැබුණාට පස්සේ ඊට පස්සේ 9 වෙනි හොර පුරුෂයාව පතනවලු. හොයනවලු. ඉතින් ලැබුණා වුණා යා හිතින් හොර කෙනෙක් හොයනවලු. ඒක සතුටක්. එහෙම එකක් මනසේ තියෙන සාමාන්‍ය ස්ත්‍රීන් විතරනේ පුරුෂයන්ගෙත් තියෙනවා. එලිපිට තියෙන කෙනාට වඩා හොරාට ඉන්න එක ටිකක් සතුටුයි. විනෝද ජනකය වගේ තත්ත්වයක් මානසිකව මිනිස්සුන්ගේ තුල ස්ත්‍රී පුරුෂ ભેදයකට ඇති වෙනවා. ඉතින් ඒ අනුව මෙතන කියන 8 දෙනා වගේ හිටියතරක් නෑ 9 වෙනි කෙනාවත් සොයන්නේ. ඊළඟට තවත් කියනවා මෙන්න මෙහෙම කතාවකුත්. මොකද්ද කියන්නේ? ස්ත්‍රීන්ගේ අදහස් කියනවා හොයාගන්න බැරි වගේ මාළුන්ගේ ගමන් මඟ වගේ. මාළුවා අතට ගියාට පස්සේ කොයි පාරෙන් ගියාද කියලා අල්ලන්න බෑ. ඒ අන්සා මෙයාලා මොනවද හිතන්නේ කියලා හිතන්න බෑ. එපයි කිව්වොත් ඕන. ඕනේ කියනවනම් එපා. නේද? ඒ වගේ කියන්නේ එකක් හිතෙන්නේ. තයස හිතන දේ හිතා ගන්නට හොඳ ඥානයක් තියෙනවා පිරිමි කෙනෙකුට. එහෙම නැත්නම් අල්ල ගන්නට කියන්නේ තේරුම් ගන්නට බෑ. සමහර විට සමහර දේවල් ව්‍යංගයෙන් හඟවාගෙන තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. නිසා ගියම ගොයන්න බැරි මාළුන්ගේ මාර්ගය වගේ තමයි මේ කාන්තාවගේ හිතේ මොනවද තියෙන හොයාගන්නට බෑ. ඊළඟට පුරුෂයෙකු ළඟ ප්‍රේමයෙන් ආදරයෙන් හරි ධන ආශාවෙන් සල්ලි ටිකක් ලබා ගන්න හරි කාන්තාව නැතුණයි කියන්නේ ඒ කියන්නේ නැවතුණයි කියන්නේ ගිනි පුපුරක් ළඟ නැවතුනවා. ගිනි පුපුර ළඟ වැටුනොත් මොකද වෙන්නේ? ටික ටික දෙපිච්චිලා ගිනි බෝලයක් වගේ. ඉතින් මේ මනුස්සය ටික ටික වටේටම පුච්චලා දානවා. ආදරය කියලා හරි සල්ලි ඕනේ කියලා හරි සල්ලි ගන්න හරි හිතාගෙන කෙනෙක් නවතිනවා. ඉතින් එහෙම සල්ලි ගන්න එක මේ ප්‍රේමයෙන් කිව්වේ ආදරයෙන්. අවංක. සල්ලි වලට කිව්වේ සල්ලි වෙනුවෙන්ම එහෙම නැත් ඉන්නවා. ඒ කවුරුන ළඟ නැවතුණා කියන්නේ ගින්දරක් ළඟ නැවතුණා වගේ කොයි වෙලාවෙ පිච්චි තමයි. ඉන්න වෙන්නේ හිත පිච්චි දැවි තමයි. ඉතින් නිතරම ඕගින්නේ දවල්නවා. කෙලස් නැමැති ගින්නේ තමයි. රාග නැමැති ගින්නේ ඒක නැති වෙනවා. දේශ නැමැති ගින්නන මේ පුරුෂයාව දැන් ඉන්නකම් රාග ගින්නේ නැති වුණා දේශින් ඊළඟට මේ මිනිස්සු මරන්න තමයි ඉන්නකම් හොඳ නැති වුණා ඉන්න දෙනවා ඉන්න දෙන්නේ. ඒ වගේ මොන තරම් දේවල් මේ රටේ සිද්ධ වෙලා තියෙනවා සිද්ධ වෙමින් පවතිනවා. මිනිමරු කාන්තාව මරන පුරුෂය මරන කාන්තාව. ඉතින් ඔය දේවල් වැඩි අමාරු නෑ මිනිස්සු මරන්නේ එක්ක කොට්ටෙන් මොනවද කරන්නේ දාගෙන නෝනේ. ලේසියම ගන්න පුළුවන් කාටද? නෝනට පුළුවන්. ඒ නෝන මරන්න මාත්‍රේ පුළුවන් ලේසියම දාගෙන ඊට පස්සේ වසති කර දාලා යනවා කෑමකට. එහෙම කරලා දෙනවා. දියේ ගිල්ලලා මරන. ඒ වගේ සුළු උපක්‍රම භාවිතා කරලා බොහොම ලේසියෙන් මේවා කරනවා. අර තරහ වෛරය හිතේ ස්ත්‍රී පුරුෂයන් වශයෙන් ඕනෝන්ට ඇති වුණාම ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ ටික කියලා අවසන් වුණාට පස්සේ කියනවා මේ නුවණ තියෙන කෙනා මේ ස්ත්‍රිය දුරින් දුරු කරන්නට ඕන නිවන් දකින්න කැමති නම්. ඉතින් මේ කිව්වේ නිවන් දකින්න කැමති අයට පමණයි. ඒක විශේෂයි හොඳටම අහගන්න කාටද මේ කිව්වේ? නිවන් දකින්න කැමති අයට විතරයි. අනිත් අය දුරින් දුරු කරන්න එපා. අතේ දුරින් තියාගෙන ඉන්න. ඒ දුරින් දුරු කරන්න කිව්ව ජීවත් වෙන්න දාන්න. මේ කියන අපි වගේ අයට නම් දුරින්ම දුරු කරන තරමට දපයි. ඇයි? විශ්ව ජීවිතයේ මහා පිළිලයක් වෙනවා. කාන්තාව හුලඟ වැදුනා නම් පවකට බැලුණානේ. ඒක වෙනවනේ. දැක්කත් ඇති. හතරම දැක්කත් ඇති ඔන්න ඉතින් හරි. ආය ගින්දර අර උඩුලකට වුණා වගේ කතන්දරේ යන්නේ නැද්ද? එන නිසා මේ බැල්මෙන් ඇසුරෙන් පව භික්ෂුවට හානිදායකයි. එහෙම එකේ නිවන් මාර්ග යන කෙනා නම් දුරින් දුරු කළ යුතුමයි. ඊගෙදර වාසය කරන කෙනා නේ දුරින් දුරු කරන්න යන්න එපා. පවුලේ යත්තන්ටත් ගෙදර තියාගෙන කන්න ඕන දීලා පෝෂණය කරගෙන පුළුවන් නම් ඇදගෙන අපාය යන්න නැතුව නිවනට යන්න මහත්යෙක් නැත්තම් නෝනා ඇදගෙන හරි එන්න. දැන් වැඩිපුර නෝනලාවුන්ස අපිට ආවරණ කරන්න ඕන. ඔය එන්නේ නැති මහත්තුරු ටිකක් ලණුවක් දාලා හරි ඇදගෙන එන්න හැම දෙයකම යනවා වගේ මෙතෙන්ට එකගෙන එන්න ඕන.
ඉතින් මේකේ තනියෙන් නිවන් දකින්න නැතුව අපේ උපාසකම් වල හැබැයි තවත් දෙයක් කියන උපාසකමට ටික වුණත් එතන හොඳට වැඩ ටික කරගෙන යනවා. ටිකයි හොඳයි. උපාසකම වල ගොඩයි හැබැයි වැඩ මදි. ඒක මම දකින්න දෙන්නේ මම දියුණු මදි හිත හරීම ලාමකයි. පොට්ටේ නැත්තම් තරහයි. පොට්ටේ නැත්තම් අපාදිනවා. හැබැයි පිරිණියත්ෝ පැහැදුනොත් පැහැදුනාම ඒකවත් එක්ක අපේ ස්වාමීන් වහන්සේලා කරන්නේ අපි හොයන්න යන්න ඕනේ. අපි යන්නේ මොකටද? බණ අහන්න. අපි සිල් ගන්න. අපි ඔය කුටි ආසරින් ගන්න. අරෝමිය හොයන්නේ. කවුද කියලා මම මහත්තයා දන්නේ කියලා. ඒ මහත්තයා අන්න හොඳින් අසුරු කරන භික්ෂුව හොඳ තාලට. ඒ කියන්නේ භික්ෂුව කියන්නේ කෙලෙස් තියෙන කෙනෙක්. වැරදි වෙන්න පුළුවන් බව දන්නවා. මිනිස්සු වශයෙන්. ඒව උලුප්පුලුප් අනේ මෙහෙම කරා නේද කිය. ඉතින් එහෙම යන්නේ නැතුව අන්න ඒ ඇත්තෝ කොහොමද පිරිමි කෙනාගේ නෝනේ තරම් දැක්කා. ඒ ඇත්ත කියනවා මේ අපි එන්නේ ධර්මය ගන්න. අපි එන්නේ විසාමිනල උගන්වන්නවත් උන්වහන්සේලා දන්නවා. වැරදි වෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒව හොය ඉන්නේ ගියොත් නිවන් දකින්න වෙයිද? ඒ උපාසකම ලෝම කියනවා දාරක්ක. අනේ වෙරන්නේ බං ඔය ආවේ. ඔන්න මෙහෙමත් කරාලු අරමත් කරාලු. යමයි මනසලට. මනසලට ඉවර දාන්නේ. එතකොට වෙනසක් පේන්නේ නැද දෙගොල්ලෝගේ හැනිමිටේ නුවණයි මොකද එකක් කියනවා හැනිමිටේ නුවණගේ වැඩි දුර කල්පනා කරන්නේ හැනිමිට කොච්චරද දිග දැන් පොල් කටු ගන්න දන්න මෙච්චරද දිගනේ තේයන් දන්න මම දැන් පොල් කටු ගන්න පිට තමයි කියනවා මේ මෙච්චර විතර දුර බලන්න හැමදෙස්සෙම මොකක් කරනවා වැඩි දුර කල්පනා කරන්නේ නැහැ කියලා ඒ නිසා වැඩිපුර ඒකට සතුට වෙන්න බෑ දියුණුව අඩුයි ටික දෙනෙක් හිටියත් හැබැයි අනිත් යන් වලට සාපේක්ෂව අපේ ආරණ එලිමහානේ ගොඩක් ඉන්නවා විදිහට අද නම් අඩුයි. අද අන්තිම පොය නිසා දන්නේ නැත්තල් තමරන්න ගියක් දන්නේ නැහැ මොනවද කියලා අද අඩුයි. ඒ නිසා මේ තියනවා. ඒ නිසා ඒ කතාවත් කියන්න වෙනවා මොකද මේකට ගැලපෙන නිසා. හරි. ඒ නිසා ටික වුණා අඩුවෙන් පන්සලට ආවත් අඩුවෙන් බණ ඇහුවත් අහන බණ ටික හරියට අහනවා. ඒ වැඩියෙන් එන්න වෙන්නේ නැත්තේ මොකද? මේ අත නිසා නෝ එන්න වෙන්නේ නැත්තේ. ඔයාලට කන්න අම්බ කරන්න කියලා එන්න වෙන්නේ. නැත්නම් නිතර වෙනවා. ඒ උපාසකම ලෙවැඩිය පාරන මාතුරුන් දුන්න මාතුරු හොඳ වෙන මම දකින්න නැහැ. නැත්තේ නෑ. හැබැයි ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද පුරුෂ බලයෙන්, පුරුෂ වීරයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් තමයි ධනෙ. පුරුෂ පරාක්‍රමයෙන් තමයි ධනෙ. සමාජෙ ගෙටෙන්න බෑනේ කාන්තාවකට පිළිම කෙනෙක්ව ගෙටෙන්න. ඒකයි කියන්නේ කාන්තාව බිරිඳ ගෙදර ඉන්නවනේ. ස්වාමියා අද ඒක අනිත් පැත්ත වෙනවා. බිරිඳ වැඩට යන්න ඕනේ ස්වාමියා. ස්වාමියාත් වැඩට යනවා. දෙන්නම ගියා දෙන්නම ස්වාමි ගුරු වගේ. මේ පිරිමි කෙනා කරනවට ගෙනාට කරන්න වෙනවා සමාජෙට කියලා. ඒ නිසා තමයි අනුමත ටික වෙනස් කරගන්න වෙන්නේ. මොකද පිරිමි කෙනාගේ වෙනේ සිටින්න වෙනවා නිකන් නැත්තම් එකට එනවා. නේද? ලීලාව වෙන්න වෙන්නේ දාලා යන්නේ ටික සැරට. ඒ නිසා අර සිව්මලි කාන්තාව දැන් පරුස වල පොඩ්ඩක් බැලුවත් අර සරහ යනවා. ඇඟේ යපුණා බස් එකේ දුණා දැකලා තියෙනවා කණ්ඩු වෙනවා. ඒ කියන්නේ ඒ තත්ත්වෙට අපේ කාන්තාව දැන් පත් වෙලා තියෙනවා. ඉතින් ඔන්නෝම ගියා අන්තිමට කියනවා යම් පඬිත පුරුෂයෙක් මොහාත්තරික කියන්නේ මේමයි කියන්නේ මේකේ දැන් කඩුවක් අතින් ගත්තු මනුස්සයත් එක්ක කතා කරන්නලු කමක් නැහැ. ඊට මිනී කන යකෙක් කියනවනේ යකත් එක්ක කතා කරන්නලු. එනකොට දා විසගෝර නාගයෙක් කියවිලන නාගයත් එක්ක ඉන්නලු. හැබැයි කාන්තාවක් ගන්න තනි මංගලනේ ඉන්නේ පාලු. ඊට වඩා ලොකු විසක් ඇඟට වදිනවා. ඊට වඩා ලොකු පහරක් වදිනවා. ඊට වඩා යක්ෂයෙක් යවරට අන්තයි ගිල ගන්නවා. මොකද ඒ ගිබිගි වලින් බැල්මෙන් කතාවෙන් සිනහවෙන් ප්‍රමාද වූ පුරුෂයා මැඩපවත්වනවලු කවුද? තනිව ඉන්න දෙන්නෙක් තනිවම කාන්තාවක විශේෂයෙන් විවාහ වෙච්ච මේ පුරුෂයෝ දැන් ස්වාමි පුරුෂයෝ ඉන්නවනේ මෙතන ඉන්නවනේ. ඒ ඇත්තොන්ට හොඳ පාඩමක් තියෙනවා දැන් මෙතන මොකද්ද බැඳලා නම් ඉන්නේ තනි පංගලගේ කතාව තවත් ඕනේ නෑ. ඒක නෝනත් එක නෙවෙයි. නෝනත් එක තනි පංගල වෙන්නේ කොහොම කතාවක් ප්‍රශ්නයක් නෑ. ඒ නෝනනේ වෙන නෝනලත් එක යන්න එපා මේ තනි පංගලේ කතා කරන්න. මොකද කියන්න බෑ හිත කියන එක ලෝක පරිවර්තන ඉක්මනට වෙනස් වෙනවා. මොනවා හරි කියලා වෙනස් වුණොත් අර මිනිස්සයා තතරමං වෙලා අන්තිමනේ එහෙම නොකර ඉන්නවද මේ පිරිමියත් කරනව නේද? අම්මලා නාත කරන්නේ නැද්ද? ඒ අම්මලා දාලා යන්නේ නැද්ද? දාලා යනවා. දරුවෝ පිටින්ම දාලා යනවා. ඒ නිසා එයාලටත් ටිකක් කියන්න වෙනවා කියන්නේ. එක්කෙනෙක් විතරක් ඒකයි මේකේ භික්ෂුව විශේෂයෙන් තනි වෙන්න එපා කියනවා. ගිනේත් කියනවා. ගිහියටත් මේ ගිහි කියලා එහෙම කියන්න බෑ. එයාලා පරිස්සම් වෙන්නට ඕන. Tamanට අයිති නැති කෙනෙක් නා වැඩි තනියෙන් කතාවට යන්නට. නැති කතා හැදෙන එක පැත්තට.
කවුරු කතා කරුවත් ප්‍රශ්නේ තමන් විතර කියන නම් තමන් හිතත් නොලකුණොත් එහෙම තමන්ගේ තියෙන පවුලත් අතරමඟ කඩාවට වැටෙන්න පුළුවන්. ඉතින් මෙහෙම කියනවා යම් කිසි කෙනෙක් ස්ත්‍රියගේ වසඟයට ගියා. ඒ කියන්නේ කාන්තාව කියන එකම කරනවා. එයා කියන විදිහට නම් එයාගේ වාසය. එයාට කියන ස්ත්‍රී වසඟයට ගියපු කෙනා. නැත්නම් ගැහැණු සොඬා. ගැහැණු සොඬෙක් කියලා කියනවා. මොනවද කියන්නේ කියන ඕන එකක් කරනවා. එහෙනම් එයා රාමුට අවුච්ච හඳ වගේ. වලාකුළු වෙහිච්ච හඳාගේ බබලන්නේ ගුණ රාවේ. දැන් ජනාධිපතිතුමා වුණා නෝනට බය නම් එයා බබලයිද? බබලයි මං අහන්නේ කිලිම එහෙම වෙන්නත් පුළුවන් බය වෙන්නත් පුළුවන්. නමුත් එහෙම ඉන්නකොට එතුමාටත් වෙන්නේ මොකද්ද? නෝන කියන එක කර ඉන්නේ. ඒ කියන්නේ කාන්තාවක් පාලනය කරන රටක් බවට එන එහෙම විශ්වකුත් ඒ කියන්නේ විශ්වයක් කරන්නේ උපවාසකම්ම කියන එකම. තමන් වහන්සේ කිතින් කරන්නේ උපවාසකම් මොකද්ද කියන්නේ ආවුරුත් ඒකම කරනවා. උපවාසකම් අරකට එන්න දෙන්න එපා. ආවුරු ආයින් දෙපා. ඒක ආවුරුත් උපවාසකම් යාළුවා අනිත් අය ඒක නවත්තනවා. මොකද වෙන්නේ ආවුරුන් ගිහින් ඉතිරාගෙන එහෙම වෙනවා ඒකයි මම කියන්නේ. ඒක ආවුරු ගැන අප්‍රසාදයක් ළඟට ගමේ කතාවක් කරන අන්න අසවල් අම්මන්ඩිත් එක්ක හාමුදුරුවෝ යාවා. එහෙම කතන්දර තියෙන ගම්වලනේ එනවා. ආවට පස්සේ අර වික්ෂුවගේ සීලය ගැන තේජස ගැන දෙවිච්ච ගෞරවය අඩු වෙයි නැද්ද? අඩු වෙනවා. ඒතර රාමකෙට ගිය හඳවගෙන නෙවෙයි. ඒ නිසා මොකද කරන්න ඕන? ඒවට වසඟ වෙන්න එපා. ජීවත් වෙනකොට කාන්තාව අනිවාර්යෙන් පුරුෂයෙකුට ඕනමයි. සුදුසු කල්ලි කසාද වදින්න වෙනවා. 25යි 20යි අතර නැත්නම් 30යි 20යි අතර හරි සාමාන්‍ය කහර වදින වයස කියලා කියන්නේ. 16 නම් අවස්ථාව තියෙන දැන් නීතියෙන් තියෙන 18න් පස්සේ ඉතින් ඒ කාලේ ඇතුළතදී වෙන්න ඕන. නැත්තම් අඩුවක්. ඒක පස්සේ දැනන්න ගන්න. ඒ නිසා ඒ කාලේ ඒවා ගීගෙදරක ඉන්නවනම් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ තරම දැනගෙන පමණ දැනගෙන Taman ඒවට වසඟ වෙන්නේ නැතුව තමන්ගේ ආත්මභාවය රැකගෙන ගුණධර්ම රැකගෙන සීලය රැකගෙන ඒක බිරින්දෑවරුන්ටත් කියන්න ස්වාමිවරු නිසා ගුණය නැති කරගන්න නැතුව තමන් රකින්න සීලය ගුණය රැකගෙන යන්න ඕන. පිරිමි පැත්තේ ඉන්න අයටත් කියන තමන්ට ලැබුණේ නරක කාන්තාවන් එයා නිසා තමන්ගේ සීලය ගුණය නිවන් මාර්ග වහගන්න නැතුව තමන් ආරක්ෂා වෙලා නිවන් මාර්ග යන්න ඕන. මොකද අපාය යන්න වෙන තරහ වෙන වෛර බඳින්න ගියොත් එහෙම ඒව පරිස්සමෙන් අර ගින්න ඇසුරු කරා වගේ සිහි නුවණින් වාසය කරලා ස්ත්‍රියවත් ඇසුරු කරලා එයාගෙන් ගත යුතු ප්‍රයෝජනෙත් අරගෙන තමන් නිවන් මාර්ග දියුණු කළා. අවසානයේ ප්‍රඥාවන්ත පුරුෂයෝ අමා මහ නිවනට ඒ වගේ ප්‍රඥාවන්ත ස්ත්‍රියෝ අමා මහ නිවනට උන්පත් කරනවා. දැන් ඒකට අසාධු කියනවා. එහෙනම් හරි. දැන් විතරක් කිව්වේ නෑ පුරුෂයන්ට විතර නෙවෙයි ස්ත්‍රීනුත්වාපත් උනා උපලවන්න කේමා පටාචාරවලතුමා වියොත් ඒත් කාන්තාව. එහෙනම් තමනුත් නුවණින් කටයුතු කළා ඒ පුරුෂයන්ටත් බැඳෙන්න එපා. පුරුෂයන්ට බැඳුණා කියන්නේ තමන් නිවන් මාර්ග සමහර අය පුරුෂයෝ ඉන්න කාන්තාව හිතන්නේ නැහැ. නමුත් ඒ අම්මලා වැඩිපුර හිතනවා. හිතන නිකන් දුක් විඳිනවා විතරයි. නමුත් හිතින් අතහැර ගත්තා නම් කිසි ප්‍රශ්නකුත් නැහැ. ඒ යුතුයකම් ඉටු කිරීමක්. ඒ කියන්නේ ගනුදෙනුවක් විතරයි. ඊට එහා දෙයක් නෑ. ජීවත් වෙන්න විතරයි. එතනින් හරි හිතට ගත්තේ නැත්තම් බොහොම ලේසි අතහැරලා දාන්න. ඉතින් එහෙම නැතිවම නිසා තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අන්තිම වශයෙන් මොන අවසාන නිවනට යොමු කරගමින් තථාගතයන් වහන්සේ කුණාල රජතුමා එදා දේශනා සර්වඥයන් වහන්සේනමක් වෙලා නැතුව සර්වඥ විලාසයේ බුද්ධ විලාසයේ ඒ සැලලින් රජතුමා ධර්ම දේශනාව සමාප්ත කොට අවසන් කළේ නිවනින්මයි. ඒ අවසන් වුණාට පස්සේ යදුන් 999ක් විශාල හිමාල පර්වතයේ රැසු සියලුම සදෙව්ලොව වැසි දෙවිවරු සිද්ධ විද්‍යාදරයෝ ලිහිණියෝ සාදුකාර දෙන්න පටන් ගන්න මහා සාදුකාරයකින් නිගුන් දුන්නලු එදා මේ හිමාල වනේ. ඇයි ඒ දේශනාව හොඳයි කියලා. අවසානයේට අර ආපු ආනන්ද ගිජුලින් රජතුමා ගිජුලිහිණි පිරිස සමග ගිජ්ජ කොටේට ගියා. නාරත්තාපස්තුමා දහසක් තවස්සල් තමක තමන්ගේ වාසස්ථානයට ගියා. පුස්සකෝ කියලා තමන්ගේ විසවරු සමග ඒ තැනට අපේ බෝසතාණන් වහන්සේ තමගේ ඒකාන්ත කන්‍යාවියන් සමග තම වාසස්ථානයටම ගියාය කියලා තථාගතයන් වහන්සේ දා සිද්ධ වෙච්ච සිද්ධිය අද මේ හිමාල වනේ එතෙන්දිම දේශනා කොට වදාලා. දැසාදු කියන්නේ. එතෙන්දිමයි මේ දේශනා කළේ වෙන තැනකදී නොවේ. ඒකයි පුදුමේ. එදා පුස්සකෝ කියලා අද උදායි උන්වහන්සේ හැසිරීම ටිකක් ඒ වගේ තමයි.
කලින්